ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්න YouTube channel එකට. ඉතින් අද මම ගෙනාවේ Predator series එකේ අලුතෙන්ම ෆිල්ම් එකක් ගැන ඔයාලට කියන්න. ඉතින් Predator series එක ගැන කිව්වොත් එහෙම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. Predator series එක ගැන අවුරුදු ගාණක් පරණ, ඒ කියන්නේ අපිට ෆිල්ම් ගාණක්, ඒ කියන්නේ බර ගාණක් ගෙනාව ෆිල්ම් series එකක් කියලා අපිට කිලින්ම කියන්න පුළුවන්. මොකද Predator ගත්තොත් එහෙනම් Predator අපිට කලින් Predator කියලා ෆිල්ම් series එකක් ආවා. අයාව Predator vs Aliens කියලා Aliens කියන ෆිල්ම් සීරීස් එක Predator සීරීස් එක දෙකම කම්බයින් කරලා ක්‍රොස් සීරීස් එකක් විදිහට ඒක ආවේ. ඔයාලා කියන්නේ Aliens ලා ගැන හොයනවා නම් Alien කියලා වෙනම ෆිල්ම් සීරීස් එකක් ගියා. අමුතු Alien එකක් කියන්නේ යාලා සීරීස් එකක්ම ගියා. ඒ ආසේ Predator සීරීස් එකක් ගියා. මේ දෙකම කම්බයින් කරලා සීරීස් එකක් ගියා. ඒකෙත් මම යන්නේ ෆිල්ම් දෙකක් හරි තුනක් හරි ආවා. ඉතින් ඊට පස්සේ මේ ළඟදී කියන්නේ මෑත කාලිනව Prey කියන ෆිල්ම් එක Predator ෆිල්ම් එකක් විදිහට ඊට පස්සේ මේ ළඟදී රිලීස් වෙලා තියෙනවා දැන් Predator Badlands කියලා. ඉතින් මේකේ සරලම ගියොත් එහෙම එයාලා Predatorලා ග්‍රහලෝකයේ වෙන කතාවක් විදිහට තමයි ගොඩක් වෙලාවට මේ කියන්නේ. ඉතින් අපිට මේ කතාව විස්තර කරන විදිහට Predatorස්ලා කියන්නේ, ඒ කියන්නේ විලෝපිකයන්ගේ දැන් ක්‍රියාවක් විදිහට ගත්තොත් එහෙම ඔයාලා දන්නා ඒකේ ඉන්න ආහාර දාමේ ඉන්න උඩම කට්ටිය. හරිද? ඒ කියන්නේ විලෝපිකයන්ගේ ආහාර දාමයක් තියෙනවා නම් ඒක ආහාර දාමයක් විදිහටම ආහාර දාමයක් නෙවෙයි ඒක. ඒකේ ඉන්න උඩම කට්ටිය. හරිද? දැන් ඔයාලා හිතන්නකෝ දැන් අපේ ගත්තොත් එහෙම ආහාර දාමයක් නෙවෙයි ඒක. හරිද? කියන්නේ විලෝපිකයන්ගේ ලිස්ට් එකක් කියලා ගත්තොත් එහෙම දැන් පෘථිවිය ගත්තොත් එහෙම පෘථිවියේ ඉන්න උඩම මිනිස්සුනේ. ඒක ආහාර දාමයක් නෙවෙයි අතන මේක නිකන් ලිස්ට් එකක් විදිහට ගත්තොත් එහෙම දැන් පෘථිවිය ගත්තොත් එහෙම විලෝපිකයන්ගේ ලිස්ට් එකේ කවුද ඉන්නේ උඩින්ම සතෙක් නෙවෙයි ඉන්නේ මිනිස්සු. හරිද? ඒ කියන්නේ විලෝපිකයෝ කිව්වොත් එහෙම නිකන් අර මිනිස්සු පාලනය කියන්නේ අපේ උඩින් සත්තු జాතියක් නැහැ නේ පෘථිවිය. ආන් ඒ වගේ සීන් එකක් තියෙනවා. හරිද? කියන්නේ ලිස්ට් එක ඉබ්බම ඉන්නේ අපි. එතකොට Predator කෙනෙක් ලෝකෙට ආවහම යාලට තියෙන ලොකුම සර්ජනය වෙන කවුරුත් නෙමෙයි මිනිස්සු වෙන අපිම තමයි. හරිද? ඒකින් තමයි පොර කෙලිම මිනිසුන්ට ඇටැක් කරන්නේ. දැන් Predatorස්ලා කියන්නේ එහෙමයි. හරිද? දැන් යාලා තැනකට බස්සුත් කියන්නේ සත්තු 10ක් ඉන්න තැනකට බහිනවා කියන්නේ එතන සත්තු මරාගෙන දැන් අන්තිමේ ඉන්නවනේ. එතනින් ඔක්කොම මරන්න පුළුවන් සතෙක්. ආන්ගේ සතව තමයි Predator මරන්නේ. ආන් එහෙම සින්න තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි යාලගේ සිස්ටම්. ඒ කියන්නේ යාලා පොඩි කාලේ ඉඳලා හදන්නේ එහෙම, හැදිලා තියෙන්නේ එහෙම. ඉතින් Predator ලෝකේ කියන්නේ කෙලින්ම හන්ටර්ස්ලා ලෝකයක්. ඒක වෙන කතා මාලාවක් තමයි යන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ ලස්සන ෆිල්ම් එකක් වෙයි කියලා හිතනවා. ෆිල්ම් රිලීස් වෙලා තියෙන්නේ, කැමරා රිප් එක ඇවිල්ලා තියෙන්නේ. තාම ඔරිජිනල් HD රිප් එකක් නෑ ඇත්තටම. කැමරා කොපියක් තියෙන්නේ. බලන්න කැමති කට්ටිය ඉන්නනම් පල්ල පින් කරපු කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක ගිහලා බලන්න පුළුවන්. ඉතින් බලලා කොහොමද කියලා කියන්න. මම HD කොපියක් හරි Blu-ray වීඩියෝ එකක් හරි ආපු ගමන් මේක ලින්ක් එකක් දාලා තියන්නම්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.